අයියේ ඔයා ඇයි එකපාරටම කියන්න නැතුව ආවේ? නෑ ඉතින් මගේ නංගිව මම නිකන් බලලා යන්න ආවා. මස්සිනා කොහමද ඉතින්? ආවද මෙතන? මොකද මේ පැත්තේ? පොඩි වැඩකට මේ පැත්තට ආවා මස්සිනා. ඒකේ ඔයාලව බලලා යන්න ආවේ. අයියත් දොලට එන්න. රයන් අයියට මොන හරි බොන්න ගේනවද? මම මොකටද ගේන්නේ? ඔයාට මාව දැක්කම වැඩකාරයෙක් වගේද පේන්නේ? මොකද රයන් ඔහොම කතා කරන්නේ? අයියෝ එන්නකෝ ඉස්සෙල්ලා ඇවිල්ලා වාඩි වෙන්නකෝ. ඇයි වගේ අයියා මහ ලොකු මාත්තේද්ද? එයා ආපු ගමන් මම කඩේට ගිහින් එන්න. නිකන් පින්නට ගන්නද දන්නේ ආවේ. කටවචෙන්ට ගෙදෙට්ට එන්න කිව්වොත් ලැජ්ජාවක් නැතුව ගේ ඇතුළට එන්න ගන්න හදනවා. අයියනේ ඔහොම කතා කරන්නේ? ඇයි දැන් මොකද? මස්සිනා ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? ගෙදරට ආව මිනිස්සුන්ට හරියට කතා කරන්න දන්නේ නැද්ද? තමසේගේ නංගි ගෙදෙට්ට එන අයට කොහොමද සලකන්නේ? ඒ විදිහට තමයි මාත් සලකන්නේ. මොකද්ද? මොකද්ද ඒ කතාව? අයියා මස් කඩේ සෙනඟ ඒකයි පරක්කුනේ. අනේ මල්ලි දැන් මුකුත් උයන්න ඕනේ නැහැ. මං දැන් යනවනේ. නෑ නෑ අයියා ඉඳලා කාලම යන්න ඕනේ. මස් ටික ගෙනාවා අයියට ඉක්මනට උයන්න කාලා යන්න. උයන්න? මම මොකටද උයන්නේ? අයියෝ ඔහොම කතා කරන්නේ. ගොඩක් කාලෙ පස්සේනේ අපේ අයියා ගෙදරට ආවේ. තම්සගේ අයියා මහලුකු මහත්තයෙක්ද? එයා ආව කියලා දැන් මම උයන්න ඕනේද? මින් කතා කරනවා අපේ අයියට ඇහුනොත්. ඇහෙන තමා කියන්නේ. ගෙදර දොර ඇරලා තිබ්බ පළියට පිනට කන්නේනවා. මං කියපු කතාවලට මේ වෙනකොට වෙන කවුරු හරි නම් ගිහිල්ලා. දැන් කියපන් මචං මං කියපු දේ හරිද වැරදිද? අනේකට ඔයා එහෙමද කතා කරන්නේ? නංගි පොඩ්ඩක් ඉන්න. ඔයා කරපු වැඩේ වැරදි තමයි. මස්සිනාගේ අයියා මොකද? මම මොකද? දෙන්නම වගේ අයියා තමයි. එදා එයා එහෙම හිතුවා නම් අපේ අයියට එහෙම සලකන්නේ නැහැ. බිරිඳක් විදියට ඔයා පවුල ඇතුලේ සමගිය රකින්න ඕනේ. ඒත් ඔයාම මෙහෙම වෙන් කරලා සලකන එක හරිද? ඔයා කරපු දේ මහත් කරා නම් ඔයාටයි මටයි තියෙන වෙනස මොකද්ද? ඥාතින් ළඟින් ඉන්න එකයි දුරින් ඉන්න එකයි අපි සලකන විදියෙන් තමයි ඒක තීරණය වෙන්නේ. මට හැමෝම ඕනේ. ඒකයි මම මෙහෙම කරේ. ඉස්සරහට ඔයා වෙනස් වෙයි කියලා මං හිතනවා. මස්සිනා මම මගේ නංගි වෙනුවෙන් ඔයාගෙන් සමාව ගන්නවා. නෑ මස්සිනා මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. ඔයාගේ නංගි කරපු දේ වැරදි කියලා තේරුම් ගන්න තමයි මම මෙහෙම කරේ. ඒකට කමක් නෑ මස්සිනා. හරි හරි මස්සිනා හැමදේම අමතක කරමු. මොකද උතන කරන්නේ? එන්න ගේ ඇතුළට. මොකද මස්සිනා කල්පනා කරන්නේ? එන්න ඉතින්.